මේ වචන ටික දැන් මම ওই වීඩියෝ එක බල කියවුවට ඇත්තටම ওই වීඩියෝ එක තියෙද්දි මට ওই වචන ගලපන්න තරම් වචන දියුණු නැහැ. ඒ කියන්නේ මගේ පළවෙනි බබා ওই විදියටමයි මගේ අතට ආවේ. හොගයි මන් දැන් අදටත් බල රස විඳින්නේ. මගේ පළවෙනි බබා. මම බබෙක්ව වඩාගත්ත පළවෙනි දවසක බබෙක් කිව්වම අම්මෝ අමුතු වෙන්නේ. හිතා ගන්න බෑ ඉතින්. ඒ දවස් ටික ගෙවිලා ගියා. පොඩ්ඩෙන් පොඩ්ඩ ගෙවිලා යද්දි දැන් බබත් ලොකු වෙලා. අවුරුදු 2ක්. හිතා ගන්නත් බෑ. ඒ වගේම දෙවෙනි බබා. මේ ඉන්නේ දෙවෙනි බබා. දෙවෙනි බබවත් මං ඒ වගේම කරයි කියලා අම්මා ওই වීඩියෝ කරලා තියෙනවා. අම්මට ඉතින් කොච්චර වේදනාවක් තිබ්බත් තාත්ති බබයි කරන විකාර දේවල් වීඩියෝ කරන එක ඇරෙන්න වෙනත් දේවල් නැහැනේ. ඔය ඉන්නේ මගේ බබාලා දෙන්න.